පිරිමි කියන්නේ හරි සංවේදී මිනිස්සු. පිරිමි කවදාකවත් හැම ගැහණියෙක් ගාවම අඬන්නේ නැහැ. පිරිමියෙක් අඬන්න ඕන වුණොත් පිරිමියෙක් අඬන්නේ තමුන්ට දැනෙන ගෑණි ගාව විතරයි. අපිට පුංචි කාලේ අපිට දැනෙච්ච ගෑණි අපේ අම්මා. ඒකට අපි අඬන්නේ අම්මා ගාව. ඊට පස්සේ අපි ලොකු වෙලා එනකොට අපිට පෙම්වන්තියක් හිටියොත් අපි අම්මා ගාව අඬන එක අඩු කරලා අපි පෙම්වන්තිය ගාව අඬනවා. එහෙම නැත්නම් හොඳම ඉහෙලිය ගාව අඬනවා. ඒක දෙපැත්තටම පොදුයි. කසාද බැන්දට පස්සේ අපි අඬන්නේ බිරිඳ ගාව. හැබැයි දරුවන්ට පේන්න කවුරුත් පිරිමි අඬන්නේ නැහැ. ඒතරාට ප්‍රශ්න ගොඩක් තියෙනවා. ගැහණිය හැම වෙලේම හිතනවා ගැහණිය තමයි සංවේදී කියලා නෑ. ගැහණියට දරා ගැනීමේ ශක්තිය වැඩි. ගැහණිය උපයා නොගන්නා එකම වත්කම තමුන්ව තේරුම් ගත්ත පිරිමියා. ගැහණියට පුළුවන් නම් තමුන්ගේ ස්වාමි පුරුෂයාව, පෙම්වතාව තේරුම් ගන්න. මම හිතනවා මේ ඒක පිරිමි පාර්ශවයටත් පොදුයි. ලංකාවේ ගොඩක් පවුල්වල තියෙන අසමගිකම සහ බ්‍රේක්අප්ස් එනවා අඩු වෙයි කියලා. මොනම මිනිසෙක් ජීවිතේ බලාපොරොත්තු වෙන පුංචි දේවල් ටික. ඒක නොලැබුණාම තමයි වෙන කෙනෙක්ගෙන් ඒක ලැබෙනකොට එතනට අපි යන්නේ ඕනම කෙනෙක්. පිරිමි හරි සංවේදී. ඒක පිරිමින්ගේ හැටි. ඒකයි මම කිව්වේ. පිරිමියා කවදාකවත් හැම ගැහණියෙක් ගාව මඩන්නේ නැහැ. හිතට දැනිච්ච ගැහණිය ගාව තමයි අඬන්නේ.